ජීවිතය කියන්නේ මීට වඩා දෙයක්ද? මේක සමහර විට අපි හැමෝම අපෙන්ම අහගන්න ප්‍රශ්නයක්. ඉතින් අද අපි ජීවිතයේ අර්ථ හොයන මේ ගමන ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. හොඳයි. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඇත්තටම උත්සාහ කරපු කෙනෙක්ගේ කතාවකින්ම අපි මේක පටන් ගමු. මේකට හොඳම උදාහරණයක් තමයි ලෝක ප්‍රකට ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි. හිතන්න ඔහුට හැමදේම තිබුණා. කීර්තිය, ධනය, සාර්ථකත්වය. ඒත් ඒ හැමදේම ලබාගත්තට පස්සේ ඔහු Tamanගෙන්ම අහගත්ත ප්‍රශ්නේ තමයි හොඳයි ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක. මේකෙන් පේනවා හැමදේම තිබුණත් සමහර වෙලාවට හිතට දැනෙන හිස්කම. හරි. දැන් අපි මේ ගමන යමු නිකී ගම්බල් එක්ක. ඔහුගේ කතාව හරිම විශේෂයි. මොකද ඒක පටන් ගන්නෙම ලොකු සැකයකින්. ඔහු මුලින් ක්‍රිස්තියානි ධර්මයට තදින්ම විරුද්ධ වෙච්ච අදේවවාදියෙක්. ඔහු තමන්ගේ ආරම්භය ගැන කියන විදියත් හරිම සිත් ගන්නාසුළුයි. ඔහු කියනවා තමන්ට ක්‍රිස්තියානි ඇඩහිල්ලට විරුද්ධව බුද්ධිමය තර්ක තිබුණා කියලා. ඔහු තමන්ව හැඳින්වුවේ තාර්කික නීතිවාදියෙක් කියලා. ඉතින් සැකෙන් බලන ඕනම කෙනෙකුට ඔහුගේ කතාවට ලේසියෙම සම්බන්ධ වෙන්න පුළුවන්. තින් මොනවාද ඔහුගේ මේ සැකයට තිබුණු ප්‍රධාන හේතු? ක්‍රිස්තියානි ධර්මය ප්‍රතික්ෂේප කරන්න ඔහුට ප්‍රධාන කාරණා 3ක් තිබුණා. ඔහුගේ කතාවේ ගැටුම පටන් ගන්නෙ මෙතනින්. අපි බලමු මොනවද කියලා. මෙන්න ඔහුගේ ප්‍රධාන විරෝධතා 3. පළවෙනි එක ඒක හරිව නීරසයි, කම්මැලි කියලා ඔහුට හිතුණා. දෙවෙනි එක ඒක අසත්‍යයක් කියලා ඔහු විශ්වාස කළා. ඒ කියන්නේ බුද්ධිමය තර්කවලින් ඒක බිඳ දාන්න පුළුවන් කියලා ඔහු හිතුවා. තුන්වෙනි කාරණය තමයි ඒක අදට අදාළ නෑ කියන එක. අවුරුදු 2000කට කලින් වෙච්ච දෙයක් අද අපේ ජීවිතවලට කොහොමද සම්බන්ධ වෙන්නේ? මේවා තමයි ඔහුගේ ප්‍රශ්න උනේ. හැබැයි 1974 වැලන්ටයින් දවසක හිතපු නැති දෙයක් වුණා. ඔහුගේ හොඳම යාළුවා ඔහුට කිව්වා තමන් ක්‍රිස්තියානි වුණා කියලා. මේක ඔහුට ලොකු කම්පනයක්. මෙච්චර කල් තමන් විරුද්ධ වෙච්ච දේ ගැන නැවත හොයලා බලන්න ඔහුව පෙළඹෙන්නේ මේ සිදුවීම තමයි. ඔහුගේ යාළුවා ක්‍රිස්තියානි වුණාම ඔහුට දැනුණු දේ ගැන ඔහු කියන්නේ එකම වචනයි. මම භීතියටපත් වුණා කියලා. ඒකෙම හිතාගන්න පුළුවන් ඔහුගේ මූලික ස්ථාවරය කොච්චර ශක්තිමත්ද කියලා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ඔහු තීරණය කරනවා ක්‍රිස්තියානි ධර්මයේ මූලික ගැන්වීම් විශේෂයෙන් මේ යේසුස් වහන්සේගේ ප්‍රකාශ ගැන Tamanම හොයලා බලන්න ඕනේ කියලා. ඔහුගේ මේ විමර්ශනයේ හදවත උනේ යේසුස් වහන්සේ කරපු මේ ප්‍රකාශයයි. මාර්ගයද, සත්‍යද, ජීවනයද මමය. මේ එක ප්‍රකාශයක් ඔහුගේ අර විරෝධතා 3ටම කිලින්ම අභියෝග කළා. මාර්ගය සහ ජීවනය කියන දේ පැහැදිලි කරන්න ඔහු අපූර්ව උපමාවක් පාවිච්චි කරනවා. ඔහු කියනවා දෙවියන් නැති ජීවිතය හරියට ඇන්ටිනාවක් නැති පරණ ටීවී එකක් වගේ. පින්තූරේ අපැහැදිලි හරියට පේන්නේ නැහැ. ඒ දෙවියන් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තම ඒක හරියට හොඳ පිටට ඇන්ටිනාවක් සවිකලා වගේලු. එකපාරටම පින්තූරේ පැහැදිලි වෙනම ජීවිතය අරුත පේන්න ගන්නවා. හරි. දැන් අපි යමු ඔහුගේ දෙවැනි විරෝධයට මේ කතාව අසත්‍යයි කියන එකට. මෙතනදී ඔහු කරන්නේ අලුත් ගිවිසුමේ කියන වාර්තාව ඓතිහාසිකව කොච්චර විශ්වාස කරන්න පුරවන්ද කියන හොයන එක. එතකොට තීරණාත්මක ප්‍රශ්නේ මේකයි. මේ වාර්තාව ඓතිහාසිකව විශ්වාස කරන්න පුළුවන්ද? ගොඩක් දෙනෙක් හිර වෙන තැනක් තමයි මේ. ඉතිහාසඥයන් පුරාණ ලේඛනවල සත්‍යතාවය මනින්නේ කොහොමද? එක ක්‍රමයක් තමයි අත්පිටපත් සාක්ෂි. උදාහරණයක් විදිහක සීසර්ගේ යුද වාර්තා බලන්න. මුල් පිටපත ලියලා අවුරුදු 950කට පස්සේ තමයි අපිට හම්බ වෙන පැරණිම කොපිය ලියවිලා තියෙන්නේ. පිටපත් තියෙන්නේ 10ක් විතරයි. ඒත් කිසිව ඉතිහාසඥයෙක් ඒකේ සත්‍යතාවය ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් අලුත් කිවිසුම එක්ක සසඳලා බලන්න කාලපරතරය අවුරුදු 300කටත් අඩුයි. ග්‍රීක භාෂාවෙන් විතරක් අත්පිටපත් 5000කට වඩා තියෙනවා. මේ වෙනස පුදුම සාගතයි. ඕ 5000කට වඩා මේ සංඛ්‍යාව අතිවිශාලයි. වෙනත් ඕනම පුරාණ ග්‍රන්ථයකට වඩා අලුත් කිවිසුමට අතිශයින්ම ශක්තිමත් අත්පිටපත් සාක්ෂි තියෙනවා. මේක තමයි ඔහුගේ පරිශ්‍රණයේදී ඔහුව පුදුමයටපත් කරපු ප්‍රධාන සොයා ගැනීම. හැබැයි සත්‍ය කියන වචනෙට තව පැත්තක් තියෙනවා. කතුවරයා කියනවා සත්‍ය වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් බුද්ධිමය සත්‍ය. ඒ කියන්නේ කෙනෙක් ගැන දැනගැනීම. අනික තමයි පෞද්ගලිකව අත්දැකීමෙන් ලබන සත්‍ය. ඒ කියන්නේ කෙනෙක්ව හඳුනා ගැනීම. ඔහු උදාහරණයක් දෙනවා තමන්ගේ බිරිඳ ගැන චරිතාපදානයක් කියවන එකයි එයාව පෞද්ගලිකව හඳුන්වන එකයි අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. ඉතින් මේ හැම සාක්ෂියක්ම දිහා බැලුවට පස්සේ කතූරියා එන නිගමනය තමයි තමන් ගත්ත තීරණය අන්ධ විදිහට කරුවලේ පැනීමක් නෙවෙයි ඒ වෙනුවට හොඳ ඓතිහාසික සාක්ෂි මත පදනම් වෙච්ච තාර්කික පීවරක් කියන එක. ඉතින් මේ හැමදේම ඇයි මෙච්චර වැදගත් වෙන්නේ? මේ ප්‍රකාශය ඇත්තක් නම් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ විග්‍රහය අවසන් කරමු ඒ ප්‍රශ්නයෙන්.
C.S. ලූයිස් මේ කාරණේ බරපතලකම හරි අපූර්වට පැහැදිලි කරනවා. ඔහු කියනවා ක්‍රිස්තියානි ධර්මය බොරුවක් නම් ඒකේ කිසිම වැදගත්කමක් නැහැ. ඒක ඇත්තක් නම් ඒක අනන්තවත් වැදගත්. හැබැයි කවදාවත් ඒක මධ්‍යස්තව වැදගත් දෙයක් වෙන්න බෑ. ඒ කියන්නේ මේක අපිට නිකම්ම අහක දාන්න පුරුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්කයි. C.S. ලූයිස් කියන විදිහට මේ කතාව ඇත්තක් නම් අනන්තවත් වැදගත් කියන එකේ නියම තේරුම මොකක්ද? මේ ගැන තවදුරටත් හිතන්නට මේ ප්‍රශ්නය හොඳ පෙළඹවීමක් වේවි.